හැමෝම ආදරෙන් පිළිගන්නවා වෙබ් ඇඩ්වයිස් YouTube channel එකට. අද අපි වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ 2025 අවුරුද්දේ හැම වෙබ්සයිට් එකකම තියෙන ඕනේ දේවල් 5ක් ගැන. ඔයා ව්‍යාපාරිකයෙක් වුණත්, ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණත්, ඩෙවලොපර් කෙනෙක් වුණත් ඔයා මේ දේවල් දැනගන්නම ඕනේ. ඒකට හේතුව ඔයාගේ වෙබ්සයිට් එක හරියට ඔප්ටිමයිස් කරලා තියාගන්න එක ඔයාගේ කරන බිස්නස් එකට ගොඩක්ම වැදගත් වෙයි. පළවෙනි දේ තමයි මොබයිල් ෆස්ට් ඩිසයින්. දැන් බහුතරයම මොබයිල් ෆෝන් එකෙන් බ්‍රවුස් කරනවා. රෙස්පොන්සිව් ඩිසයින් එකක් අනිවාර්යයි. ඉතින් අපි නිරන්තරයෙන්ම යන තැන් වලට අරන් යන්නේ ෆෝන් එක නිසා. ලෝකේ බහුතරයක්ම දැන් වෙබ්සයිට් බලන්න පුරුදු වෙලා තියෙන්නේ ෆෝන් එකෙන්. මේ හින්දා අපි හදන වෙබ්සයිට් එක ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් වලට විතරක් හදලා හරියන්නේ නැහැ. ඊළඟ දේ තමයි වෙබ්සයිට් ස්පීඩ් කියලා කියන්නේ. වෙබ්සයිට් එකක් ස්ලෝ නම් විසිටර්ස්ලා අඩු වෙන්න මේ ගොඩක්ම බලපානවා. Google search ranking එකටත් බලපානවා. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා Google එකේ මොනවා හරි search කරනවා. එතකොට ඔයාට search result එකේ වෙබ්සයිට් ගොඩක් ඔන්න දැන් result set එකේ පෙන්නනවා. ඔයා මෙතනින් එක වෙබ්සයිට් එකක් තෝරාගෙන විසිට් කරනවා. හැබැයි හිතන්න වෙබ්සයිට් එක load වෙන්න ගොඩක් වෙලා ගියොත් ඔයා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම back ඇවිල්ලා වෙන වෙබ්සයිට් එකකට යයි. අන්න ඔය හේතුව හින්දා තමයි අපි වෙබ්සයිට් එකක පර්ෆෝමන්ස් එක හදන්න ඕනේ. අපේ වෙබ්සයිට් එක කොච්චර ලස්සන එකක් වුණත්, වටිනා එකක් වුණත් කිසිම තේරුමක් නැතුව යනවා ට්‍රැෆික් එක නැති වුණොත්. ඉතින් අපි ගොඩක් පර්ෆෝමන්ස් ගැන හිතන්න ඕනේ. වෙබ්සයිට් එකේ පර්ෆෝමන්ස් සහ අඩුපාඩු ඉම්ප්‍රූව් වෙන්න ඕනේ තැන් ඔයාලා බලා ගන්න පුළුවන් Google Web Page Speed Insight කියන tool එකකින්. මේකෙදී ඔයාලා පර්ෆෝමන්ස් එක SEO ඒ වගේම good practice ඒ වගේම accessibility ratings මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි user trust elements කියලා කියන්නේ. මේකට ගන්න පුළුවන් අපිට SSL certificates, testimonials, trust badge වගේ දේවල්. මේකෙන් ගොඩක් විශ්වාසය ලබා දෙනවා අපේ visitorsලට. SSL කියලා කියන්නේ security socket layer කියන එක. හිතන්න අපි active කරලා නැහැ කියලා මේක. එතකොට අපේ වෙබ්සයිට් එක Chrome වගේ වෙබ් බ්‍රවුසර් එකකින් විසිට් කරනකොට බ්ලොක් වෙනවා. ඒකෙන් පෙන්නනවා අපේ වෙබ්සයිට් එක ආරක්ෂිත නැති වෙබ්සයිට් එකක් විදියට. ඉතින් මේකිනුත් අපිට සෑහෙන ට්‍රැෆික් එකක් නැති වෙලා යනවා. එන යූසර්ස්ලා ආපහු හැරලා යන නිසා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඩබල් චෙක් කරන්න ඕනේ. ඔයාගේ වෙබ්සයිට් එකත් මෙන්න මේ වගේ කොළ පාට secure icon එකක් වැඩිලා තියෙන්නේ කියලා. ඊළඟ දේ තමයි dark mode සහ accessibility. හැම විසිටර් කෙනෙක් ගැනම අපි හිතන්න ඕනේ. ලෝකයේ විවිධ දෘශ්‍ය ආබාධ වලින් පෙළෙන මිනිස්සු ඉන්නවා. විශේෂයෙන් වර්ණාන්තතාව වැනි රෝග වලින් එයාලට නිවැරදිව පාට අඳුර ගන්න අමාරුයි. ඉතින් අපි ඒ අය ගැන හිතලා අපේ වෙබ්සයිට් එක මෙන්න මේ accessibility ප්‍රශ්න තියෙනවා නම් හදන්න ඕනේ. විශේෂයෙන් ඇස් වලට අමාරු පාට වෙනස් කරන්න ඕනේ. මේක ඔයාලට ලේසියෙන්ම අඳුන ගන්න පුළුවන් අපි අර කලින් බලපු Google Speed Insight tool එකෙන්ම. මෙන්න මේ විදියට. ඉතින් මේකේ 100%ක්ම ස්කෝර් එක තියෙනවා. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එක accessibility friendly වෙබ්සයිට් එකක්. ඊළඟ දේ තමයි AI සහ chatbot integration. ඉතින් ඔයාලා දන්නවනේ ලෝකේ දැන් ටික ටික යන්නේ AI පැත්තට. ඒ වගේම මිනිස්සු ඉතාමත් කාර්යබහුලයි. ඉතින් අපේ වෙබ්සයිට් එකේ යම්කිසි සේවාවක් ලබා දෙන්න ඇත්තම මිනිස්සෙක් ඉන්න ඕනේ කියලා දෙයක් තවදුරටත් නැහැ. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකෙන් යම්කිසි සහායක් ඉල්ලන කෙනෙක්ට උදව් කරන්න ඇත්තටම මිනිස්සෙක් ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට දැන් අපිට පැය 24ම ඔන්ලයින් තියෙන පාවිච්චි කරන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා AI chatbots තියෙනවා. ඉතින් මේකෙදි මිනිසෙක් ඇවිල්ලා අහන ප්‍රශ්න වලට මේ chatbot එකට තනියෙන් උත්තර දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝස් ඉස්සරහටත් අරන් එනවා. දිගටම එකතු වෙලා ඉන්න Web Advisor YouTube channel එකත් එක්ක. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධව තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් comment section එකේ comment කරන්න